හොඳයි රට දියුණු කරන්න යනවා හරි කැමැති මාත් කැමැති මේ විදිහට යනවා නම් ඇත්තමයි ෆුඩ් සේෆ්ටි ගැන හොඳ දේවල් කරනවා හැබැයි මහත්තයා ඔබගේ වැරද්ද ඔබ හදාගත්ත නැත්තම් මහත්තයා රට කොහොමද හදන්නේ මිනිස්සු කොහොමද හදන්නේ මහත්තයා ඔබ HACCP ගැන ඉගෙනගත්තු කෙනෙක් නේ PHA මහත්තයා කෙනෙක් නේද හොඳට ඉගෙනගත්තු කෙනෙක් නේ තරුත් තියෙනවනේ එහෙමනම් මහත්තයා දැන් ඔබ ආහාර දැන් ආබන ශාලාවට නැත්නම් හෝටලයකට හරි ඔබ යද්දි මහත්තයා ඔබ කොයි ආකාරයට ඇතුල් වෙන්න ඕනේ ඔබගේ පර්සනල් හයිජීන් එක ඔබගේ ගෲමින් එක කොහොමද තියන්න ඕනේ මහත්තයා මෙහෙම ඔළුව ඇරලා දාලා මුඛ ආවරණයක් නැහැ මෙහෙම මුඛ ආවරණයක් ඔබ අනිවාර්යෙන් පළඳ ගන්න ඕනේ. දන්නේ නැත්නම් මම කියලා දෙන්නම්. අනික මහත්තයා මේ වගේ හෙයාර් නෙට් එකක් අනිවාර්යෙන් දාන්නම වෙනවා. ඔළුව වහගන්නම වෙනවා. හෑන්ඩ් ග්ලව්ස් එකක් දාගන්නම වෙනවා. ඇඳ ගන්න අනිවාර්යෙන් වෙනවා. දන්නවද? එයි ක්‍රොස් කන්ටැමිනේෂන්. ඔබ ගිහිල්ලා දැන් කෑමක් ආහාරයක් අල්ලනවා නම් ඔබගේ අතේ තියෙන විස බීජ ඒ කේම ආහාරයට යනවා. ඒකට තමයි කියන්නේ මහත්තයා ක්‍රොස් කන්ටැමිනේෂන්. අපේ ගාව තියෙන මොනවා හරි තියෙන විස බීජ කෑම ආහාරයට ඔබ ගිහිල්ලා ඔබගේ අතින් අල්ලනවා. ඔබ මුඛ ආවරණයක් දාලා නැහැ. නාසයෙන් ඔබගේ නාසය වහගන්න නැතුව ඔබ කෑම අල්ලනවා. ඔබගේ නාසයෙන් එන විස බීජ මිනිස්සුන්ට කෑමට මිනිස්සුන් කන ආහාර වලට යනවා. අනිවාර්යෙන් ඔබ මේ ගැන ඉගෙන ගත්තනේ. ඔබ ඉගෙන ගන්න නැතුව මෙහෙම තරුවක් ඔබට ලැබෙන්නේ නැහනේ. හොඳට යුනිෆෝම් එකක් දාගෙන ඉන්නවා. හැබැයි HACCP personal hygiene grooming ඒ ගැන ඔබ අනිවාර්යෙන් දැනගන්න යුතුයි. එහෙම දන්නේ නැත්නම් අනිවාර්යෙන් මේ ගැන ක්ලාසස් යන්න පුළුවන්. නැත්නම් මේ විදිහට රට අපිට දියුණු කරන්න බෑ. ඉස්සරෝම අපි නීතියට ගරු කරන්න ඕනේ, නීතිය පිළිපදින්න ඕනේ. එහෙම නැතුව රටත් හදන්න බෑ. අපේ මිනිස්සුන්වත් හදන්න බෑ. ඉස්සරෝම අපි හදන්න ඕනේ. දන්නවද මහත්තයා? එහෙමනම් අනිත් අය මේ වීඩියෝ බලාගෙන හිටියා නම් ෂෙයාර් කරන්න ලෝකෙ පුරාම යන්න ඕනේ. අපේ මේ වගේ දේවල් ඔබට දැනගන්න ඕන නම් මේ වගේ පණිවිඩවල් ඔබට දැනගන්න ඕන නම් මගේ channel එක subscribe කරගන්න, මගේ Facebook channel එක follow කරගන්න, අනිත් අයට බෙදා හරින්න අමතක වෙන්න එපා. එහෙමනම් තව වීඩියෝ එකේ අපි හමු වෙමු. මහත්වරුන් ආයෙමත් ඔබ ගැන හොඳ දේවල් කතා කරන්න විදියට ඔබලා මුඛ ආවරණ ආයෙත් පළඳ ගන්නවනේ. ඔළුව වහ ගන්නවනේ. එහෙමනම් හරි. ඔබ ගැන හොඳ වීඩියෝ එකක් ආයෙමත් මන් දානවා. හරිද? එහෙමනම් ඔබ පිළිපදින්න ඕනේ නීතිය. Thank you.